සරුකපල් YouTube channel එකට මම අද ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රස කොස්කොත්තුවක් හදාගන්න විදිහ. මේ වගේ පොඩියට කොස් ටික ලියා ගන්න ඕනි. කොස් යට ගන්නෑ අපි කොස් මදුරු ටික තඹ ගන්න ඕනේ වාස්පෙන් තමයි. මේ වගේ ස්ටීමර් එක අපි වාස්පෙන් විනාඩි 15ක් 20ක් තඹ ගන්නවා. ගොඩක් බෙරි වෙන්න දෙන්න එපා. අපිට තව ඕනේ චූටියට කපාගත්ත කැරට් ටිකක්, ලීස් ටිකක්, ඒ වගේම බී ලූණු ටිකක්, ඒ වගේම සුදු ලූණුත් අපිට ඕනේ. අපි මුලින්ම කරන්නේ තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලූණු ටික දානවා. ඒ ටික හොඳට රන්වන් පාට වෙනකොට අපි ඒකට කැරට් ටික දාගන්නවා. අපි ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. මේ ටික හොඳින් බැඳුනට පස්සේ අපි ඒකට බිත්තර ටික කඩලා එකතු කරගන්න ඕනි. මම අද මේකට බිත්තර 5ක් වගේ එකතු කරගන්නවා. මම මේ වගේ බිත්තර ටික දාගෙන හොඳට මික්ස් කරගන්නවා. ආයි අපි ලුණු කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් මම එකතු කරගන්නවා. ඒ වගේම මම කෑලි මිරිස් ටිකකුත් මම මේකට එකතු කරගන්නවා. ඔයා සැරට කන කෙනෙක් නම් වැඩියෙන් කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න. ඒ වගේම දැන් මම මේකට ලීස් ටික දාගන්නවා. මේ ටික හොඳට බැදුනට පස්සේ මම මේකට තඹපු කොස් ටික එකතු කරගන්නවා. මේ වගේ කොස් ටික එකතු කරගෙන හිමින් මික්ස් කරගන්න ඕනි. දැන් මං හදාගත්තු හොදියක මේකට දාගන්නවා. හොදිය එකක් දාගෙන අපි ආයේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මගේ කොස්කොත්තු හොඳට හරි ගිහින් තියෙන්නේ. ගොඩක් සුවඳයි. ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ කොස්කොත්තුවක් හදන්න අමතක කරන්න එපා. ආයෙ දවසක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බුදු සරණයි.